හායි කොහොමද ගොඩක් අය කරන පුංචි වැරද්දක් තමයි අද කියලා දෙන්නේ අද. මං සමහර අයකින් අහුවට පස්සේ සිංහලෙන් වචනයක් ඒක ඉංග්‍රීසි වලින් කියන්න කියලා එයාලා කියනවා මෙහෙම විදිහට. මම උදාහරණයක් විතර කිව්වොත් මම අහුවොත් නිදා ගන්නකොට කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ කියලා. සමහර අය කියනවා sleeping. මම අහුවොත් කනවා කියන එකට ඉංග්‍රීසි වලින් කියන්නේ කොහොමද කියලා. ගොඩක් අය කියනවා eating. මේක සම්පූර්ණ වැරදි. ඇත්තටම කිව්වොත් අපි ing ෆෝම් යොදන්නේ වෙනම දෙයකට. ඒ කියන්නේ මේක අයිති වෙන්නේ present continuous කියන tense එකට. අපි tenses පාඩමේ ඉගෙන ගන්න එක tense එකක් තමයි present continuous කියලා කියන්නේ. එතකොට present continuous tense එක භාවිතා කරන්න මොන වෙලාවටද? present continuous භාවිතා කරන්නේ අපි වර්තමාන කාලය තුල එහෙම නැත්නම් මේ මොහොතේ අපි කරමින් ඉන්න දේවල් ගැන කියද්දි. එහෙම වුණා කියලා අපිට එකපාර ing දාන්න බෑ. අපිට ing ෆෝම් එක දාන්න ඕන නම් අපි වර්තමාන කාලයට යත් වෙන be verb එකක් එක්ක තමයි verb එක ing දාන්නේ. ing එකතු කරන්නේ ක්‍රියාපදයට. ඒකත් මතක තියාගන්න. noun එකට එහෙම නෙමෙයි. එතකොට ක්‍රියාව කරන කෙනා subject මුලට අරගන්නවා. දෙවනියට is am are වර්තමාන කාලයට යත් වෙන be verbs තුන් දෙනෙක් ඉන්නවා. am is are. මේ තුන් දෙනා දෙවනියට දානවා. තුන්වෙනියට දානවා ක්‍රියාපදය. අපි කරන් ඉන්න දේ දාලා ක්‍රියාපදයකට ing කියන ෆෝම් එක දානවා. right? ඊට පස්සේ තමයි වාක්‍ය ඉතුරු ටික යන්නේ. මම එක්සැම්පල් එකක් විතර ගත්තොත් මම දැන් කතා කරමින් ඉන්නවා කියලා I am talking now. I am talking now. මම talk කියන verb එකට ing දැම්මා. මේකේ අදහස් කරන්නේ මම මේ මොහොතේ දැන් කතා කර කර ඉන්නවා කියන. මම coming ඉන්නවා. I am eating now. මම දැන් coming ඉන්නවා. ඔහු නිදාගෙන ඉන්නවා. He is sleeping now. ඔහු දැන් නිදාගෙන ඉන්නේ. right? මේ මොහොතේ නිදාගෙන ඉන්නේ. ආන්නේ වගේ දේවල් කියද්දි තමයි මෙන්න මේ ing ෆෝම් එක අපි යූස් කරන්නේ. ing දැම්ම කියන්නේ ඒක ඒ වෙලාවේ කර කර ඉන්නවා කියන. right? නිකම් ing දාන්නත් බෑ. be verb එකක් එක්ක තමයි ing ෆෝම් එක දාන්න ඕනේ. follow කරන්න, subscribe කරලා තියාගන්න. මේ වගේ තවත් videos නරඹන්න. ඉතින් එන්න. bye.